සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ඉතින් අද රයිසා ඉනෝවේෂන්ස් අපි ඕගොල්ලෝ after O level ළමෙක් හරි after A level ළමෙක් හරිලා ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා විශේෂ නිවුස් එකක්. ඉතින් ඕගොල්ලන්ලා අපි කිව්වා වගේ ඕගොල්ලන්ලා A level ඉවර කරලා ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් නම් හරි එහෙමත් නැත්නම් O level ඉවර කරලා A level ක්ලාස් යන බලාගෙන හරි දැන්ම ක්ලාස් පටන් ගත්ත නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් නම් ඕගොල්ලන්ට විශේෂ අවස්ථාවක් ගෙනල්ලා තියෙනවා ඕගොල්ලන්ට ටෙක්නිකල් ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. ඒක තමයි රයිසරාස්ටෙන් අපි ඕගොල්ලන්ට අඳුරලා දෙනවා අලුතෙන්ම රොබොටික්ස් කෝස් එකේ AI කෝස් එක. ඉතින් ඕගොල්ලෝ දැන්ටවත් දන්නේ නැති සමහරක් ගොඩක් කට්ටිය රයිසරාස්ටෙන් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි ඉස්සරහට මේ කතා කරගෙන යනකොට බලමු මේ රොබොටික්ස් කෝස් එකයි AI කෝස් එකයි කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලන්ට අපි මේ අලුතෙන් හඳුන්වලා දුන්නා. ඉතින් මුලින්ම රිවිකුල දැන් අපි මේ හැමදේම කතා කරන්න කලින් අපි මුලින්ම කියමුකෝ මේ රයිසරා ඉනෝවේෂන්ස්. රයිසරා ඉනෝවේෂන්ස් හඳුන්වලා දුන්න රයිසරා ස්ටෙම් කියන්නේ මොකක්ද? ඔව් ඉතින් ඔය රයිසරා ස්ටෙම් ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් රයිසරා ඉනෝවේෂන්ස් කියන්නේ මොකක්ද කියලා කියලා ඉන්නවා. ඉතින් රයිසරා ඉනෝවේෂන්ස් කියන්නේ යුනිවර්සිටි ඉන්ජිනියරිං යුනිවර්සිටි අන්ඩර්ග්‍රැඩ්ස්ලා පටන් ගත්ත ටෙක් ස්ටාර්ට්අප් එකක්. ඉතින් මෙතනදී අපි රයිසරා ඉනෝවේෂන්ස් වලින් 3D designing and 3D printing වගේම software solutions and IoT solutions අපි Internet of Things කියන්නේ IoT solutions වලින් අපි services සපයනවා ඒ වගේම commercial projects කරනවා ඉතින් Risera Innovations PVT ලෙවලට. ඉතින් ඒ අපි ওই projects කරද්දී ඔයාට යුනිවර්සිටි ළමයි එක්ක වැඩ කරද්දී අපි දැක්ක පොඩි හිදසක් තිබ්බා. සමහර ළමයි මේ යුනිවර්සිටි වලට ඇවිල්ලා ළමයි මේ ටෙක්නොලොජිස් වලට හුරු වෙනවා. සමහර අය ඉන්නවා කලින් ඉඳන්ම මේවා කරපු කලින් නම් මේකට එක්ස්පෝෂර් තිබ්බ. ඉතින් ඒ ළමයි අලුතෙන් මේවා හදාන ළමයිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියන එක අපි දැක්ක දෙයක්. ඉතින් ඒ හිදස ඇති වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ මේ ටෙක් ෆීල්ඩ්ස් මේ ලෝකේ ට්‍රෙන්ඩ් වෙන මේ ලෝකේ යන ෆේස් එකට යන දේවල් කලින් ඉගෙන ගත නැති ඉන්නවා. ඉතින් රයිසරා ස්ටෙම් ඉන්නේ ඒ ඔයගොල්ලෝගේ හිදස පුරවන්න. ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න. ඔයගොල්ලන්ට මේ ටෙක්නොලොජි කියන මේ AI, robotics, electronics, programming මෙන්න මේ දේවල් වලට early exposure ලබා දීලා ඔයගොල්ලන්ට මේ tech journey එක ඔයගොල්ලෝගේ engineering journey එක පටන් ගන්න head start එකක් අරන් දෙන්න තමයි මේ Risera STEM කියන එක පිළිවෙල. ඉතින් අපි මේ කතා කරා වගේම දැන් අපේ ඔය O level ඉවර කරපු ළමයිට A level ඉවර කරපු ළමයිට ඉන්නේ AI course එකේ robotics course එකේ ඇත්තටම අපි දැන් join වෙන්න කිව්වට අපේ එකතු වෙලා ඉන්න කට්ටිය දන්නේ නැහැ නේ ඇත්තටම මේ course එකත් එක්ක එකතු වුණාට පස්සේ ඒකලට මොනවද ලැබෙන්නේ කියලා. ඉතින් රිවිකුල සමහර අපි ඒ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මුලින්ම AI course එක ගැන කතා කරොත් එහෙම AI course එක ඇවිල්ලා විශේෂම කාරණය තමයි මේක online course එකක්. ඉතින් මේක මුළු ලංකාවෙම ඉන්න අපේ නංගිලා මල්ලිලාට ගෙනාවු open opportunity එකක් තමයි මේ AI course එක වෙන්නේ. ඉතින් මේක මාස දෙකක course එකක්. ඕගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් මේ කොළඹවට වෙන්න උවමනාවක් නැහැ. ලංකාවේ කොහේ හිටියත් ඕගොල්ලෝ ගාව laptop එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක මේ course එක online join වෙලා කරගෙන යන්න. ඉතින් මේක මාස දෙකක course එකක් අර මම කිව්වා වගේම ඉතින් මේකට ඕගොල්ලෝ register වෙන්න කැමති නම් කරන්න තියෙන පොඩි දෙයයි පහල අපේ description එකේ තියෙනවා WhatsApp link එක අපේ AI course එකේ WhatsApp group එකට එකතු වෙන්න. ඒකේ අපි හැම තොරතුරක්ම ඕගොල්ලන්ට කොහොමද join වෙන්නේ, කවද්ද මේක පටන් ගන්නෙ, එතකොට course fee එක කොහොමද, මේ හැම දෙයක්ම අපි ඒකේ ඕගොල්ලන්ට තොරතුරු ලබා දෙනවා. ඉතින් කරන්න තියෙන පොඩි දෙයයි ඉක්මනට ගිහිල්ලා අපේ group එකට join වෙන්න. ඉතින් පිළිකුල මුලින්ම කතා කරමු අපි මෙන්න මේ online AI course එක. දැන් ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටම මේක opportunity එකක් නේ. ඕගොල්ලෝ මේ opportunity එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තොත් මේ AI course එක ඇතුලේ අපේ නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට ලැබෙන්නේ මොනවද? ඔව් දැන් AI ගැන කතා කරනවා නම් දැන් අපි ඉන්නේ AI boom එකනේ. මේ AI වල මහා රැල්ලක් තියෙනවා. ඉතින් ඔය රැල්ලේ අපි ඉන්නේ fifth boom එකේ කියන්නේ large language models කියන තැන. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා ChatGPT, DeepSeek ඒ වගේ large language models. එහෙම නැත්නම් visual language models තියෙනවා image processing වලට. ඉතින් ඕක උතන්ට ආවේ ලොකු විකාශනයකින් පස්සේ. ඉතින් ඔය විකාශනය ඉගෙන ගන්න තියෙනවා පළවෙනි දේ. machine learning ඉඳන් මොකද මේක විකාශනය වෙයි කියන එක ඉගෙන ගන්නවා වගේ. ඔය machine learning කියන එක කරන්න AI ඉගෙන ගන්න තියෙන හොඳම programming language එක තමයි Python. ඉතින් Python ගැන මූලික මට්ටමේ ඉඳන් මේ මොඩල් එක කොහොමද වැඩ කරගන්නේ කියන තැන වෙනකම් ඔයගොල්ලෝ මේ දැනුම හම්බ වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි
දැන් අපි ChatGPT ඒ වගේම මේ AI tools වල ගොඩක් ඇබ්බැහි වෙලා ගතියක් මේ ජෙනරේෂන් එකේ දකින්න තියෙනවා. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒ වගේම හොඳට වැළ ගන්න ඕනේ, අපේ දේවල් පහසු කර ගන්න ඕනේ. ඒත් හිතන පාර්ට් එක කරන්න ඕනේ අපි නේද? ඉතින් ඒකට කොහොමද මේ AI tools හරියට පාවිච්චි කරන්නේ? ඒ වගේම ඒවට දෙන prompt එක අපි ChatGPT දෙන prompt එක අන්න ඒක කොහොමද ඔප්ටිමයිස් කරගන්නේ යාගේ උපරිම දෙයක් ගන්න. ඒකට කියන්නේ prompt engineering කියලා. ඔය වගේ ටෙක්නොලොජිස් එක වෙනම දැන් ෆීල්ඩ් එකක් විදිහට ඩෙවලොප් වෙනවා. ඔය වගේ ටෙක්නොලොජිස් ඉතින් කොහොමද මොඩල් එක ට්‍රේන් කරන්නේ? ඩේටා සෙට්ස් හදලා ඔය මූලික දැනුම ඉඳන් බේසික්ස් ඉඳන් සම්පූර්ණ දැනුම මේ කෝස් එකට ජොයින් වෙන කෙනෙක්ට මේ මාසෙ දෙකකට අනිවාර්යයෙන් දැන් AI ටෙක්නොලොජි එක ගැන ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය පේරන්ට් කෙනෙක් මේ දේ ගැන බලන විදිය වෙනස් වෙන්න පුළුවන්. සමහර විට හිතයි මේකෙන් අතරම කිව්වොත් සෝෂියලි එහෙම නැත්නම් එතිකල් ඉෂුස් එන්න පුළුවන් නේද මේ AI ටෙක්නොලොජි එක කියලා. ඉතින් ඇත්තටම මේක ඇවිල්ලා මේක අපි හරියට යූස් කරොත් එහෙම ලෝකේ යන්නේ මේකත් එක්ක. ඉස්සරහට සෑහෙන ඩෙවලොප් වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ AI කියන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලෝ ඒකත් එක්ක ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. ඕගොල්ලෝ හොඳ ඉංජිනේර කෙනෙක් එහෙම නැත්නම් හොඳ ටෙක් ලීඩර් කෙනෙක් වෙනවා. ඉතින් ඒකට හොඳ ෆවුන්ඩේෂන් එකක් දාන්න පුළුවන් තරක් තමයි අපි මේ රයිසර් ස්ටෙම් තුලින් ඕගලන්ට AI කෝස් එකක් ගෙනල්ලා තියෙන්නේ. මම කරන්න පරක්කු වෙන්න බා දැන්ටම අපිට රෙජිස්ට්‍රේෂන්ස් ඇවිල්ලා තියෙන්නේ. මොකද මේක ලංකාවට ඕපන් ඔපචුනිටි එකක් නේ. ඉතින් සීමිත ප්‍රමාණයක් ගන්න. ඔව් සීමිත ප්‍රමාණයක් ගන්න. ඉතින් මේකෙන් ඔයත් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මේ මාසේ පළවෙනි සතියේ තමයි පටන් ගන්න. අර මම කිව්වා වගේ අපේ WhatsApp group වල හැම තොරතුරක්ම අපි දැනුවත් කරනවා. ඉතින් ඉක්මන් කරලා join වෙන්න අපේ groups වලට. ඕගලන්ට පුළුවන් මේ ලෝකේ යන අලුත්ම trends එක, අලුත්ම technical skills එක ඕගලන්ටත් ඕගලන්ගේ technical skills develop කරගන්න. ඉතින් මේගොල්ලෝ කිව්වා වගේ AI රැල්ලට අහු වෙන්නේ නැතුව අලුත් රැල්ලක් හදන්න AI හරියට ඉගෙන ගන්න නම් ඔයගොල්ලෝ කැමති නම් මේක තමයි හොඳම. අනිවාර්යයෙන්. ඉතින් අපි ඊළඟ කෝස් එක ගැන කතා කරමු සමන්. දැන් අපි කිව්වා AI කෝස් එක ගැන. ඒ වගේම තමයි අපි ඔයගලන්ට අඳුන්ලා දෙන ඊළඟ කෝස් එක තමයි robotics කෝස් එක. දැන් robotics කෝස් එක ගත්තොත් එහෙම පොඩි වෙනසක් වෙන්නේ මේක ඔන්ලයින් කෝස් එකක් නෙමෙයි මේක ෆිසිකල් කෝස් එකක්. අර සීමිත ළමයි සංඛ්‍යාවකට තමයි අපිට මේක ඇත්තටම කිව්වොත් අවස්ථාව දෙන්න පුළුවන්. හේතුව අපි මේ robotics කෝස් එක කරන්නේ මේ ඔයගලන්ට මේන තාමත් පහසුකම් සපිරේ අපේ රයිස් ස්ටෙම් ලැබ් එක. ඉතින් මේ වෙලාව මම මේ මොහොත අවස්ථාවක් කරගන්න අපිට මුල ඉඳන්ම මේ දේවල් වලට මහා උපකාරයක් කරපු අපේ සාධන සසද්දාමන ආයතනයේ හිමිකරු අපේ අමිත පරණගම සර් මතක් කරනවා මේ අවස්ථාවේ සහ දෙහිමින් ස්තුතියි මේ ලැබ් එක ගොඩනගා ගන්න සහ අර මුල ඉඳන්ම හැම දෙයකටම උදව් උපකාර කළාට. ඉතින් අර කිව්වා වගේම මේ robotics course එක ඇවිල්ලා අපේ මේ STEM lab එකේ තියෙන්නේ ළමයි 30කට පමණයි. අතන කිව්වොත් අපිට සීමිත ළමයි සංඛ්‍යාවකට තමයි මේ අවස්ථාව දෙන්න පුළුවන් කියන්නේ. අනිත් විශේෂම කාරණේ තමයි මේකත් අපි මේ මාසෙ උදේ ඉඳන් පටන් ගන්න course එකක්. ඉතින් මේකෙත් ඇවිල්ලා අපි අර මේගොල්ලන්ට ඉතාමත් වටින STEM ඉතාමත් වටින ඉලෙක්ට්‍රොනික ස්ටාර්ට් එකක් ලබා දෙනවා නේද? ඉතින් අපි කතා කරමු සමහන් මේ robotics course එකෙන් අපේ ළමයින්ට මොනවද හම්බෙන්නේ? ඉතින් මේ වීඩියෝ බලගෙන අගලමල්ල දැකලා ඇති ලෝකේ රොබොටික්ස් කියන පැත්තට. ඒ කියන්නේ ටොයි රොබොටික්ස් ඉඳලා ඉන්ඩස්ට්‍රියල් රොබොටික්ස් වෙනකම් ගොඩක් දියුණුලා තියෙනවා. එක එක විදිහට රෝබෝට් හදන රෝබෝට් ඩොග්ස් හදලා තියෙනවා. එක එක දේවල් ටෙක්නොලොජිස් ලෝකේ තියෙනවා. ඉතින් මේ ටෙක්නොලොජි එක හරියට ස්ටඩි කරන්න කැමති නම් ඒ කියන්නේ මේක පටන් ගත්තේ කොහොමද මේකට අප්‍රෝච් කරන්නේ කොහොමද අලුතින් මේ වගේ හිතන්නේ කොහොමද කියලා ඒ බේසික් කන්සෙප්ට් ඉඳලා දෙයක් හරියට ඉවර කරන දැනගෙන ගන්න අපේ මේ රොබොටික් කෝස් එකේ අපි කියනවා. අනිවාර්යයෙන් මේකටම මම තව දෙයක් එකතු කරන්න. දැන් ඇත්තටම කිව්වොත් අපේ ෆන්ඩමෙන්ටල් කෝසස් උත් මේ වෙනකොට මේ STEM lab එක තුලම පවත්වාගෙන යනවා. දැන්ටත් අපේ 30 ළමයි ක්ලාසස් 3ක් යනවා. 30 ළමයි ගෲප්ස් 3කට ක්ලාසස් කරගෙන යනවා. ළමයි 90ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ හැම කෙනෙක්ටම අපි ඉලෙක්ට්‍රොනික්ස් බේසික්, ඒතකොට ප්‍රෝග්‍රෑමින් කොහොමද කරන්නේ, 3D ඩිසයිනින් and printing කියන මේ සබ්ජෙක්ට්ස් තුන ගැනම අපි හොඳ නොලෙජ් එකක් අපේ චූටි ළමයිට කියන්නේ grade 6 ඉඳන් grade 11 ළමයි වෙනකම් ලබා දීමින් තමයි පවතින්නේ. ඉතින් ඒකෙත් අන්තිමේ අධීරේ ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ ඉක්මන් කරන්න. ඕගොල්ලෝ ඊට වඩා වැඩිම හදනවා. ඉතින් ඕගොල්ලන්ට තමයි ඇත්තටම කිව්වොත් මේ ටෙක්නිකල් ස්කිල් එකේ උපරිම ප්‍රයෝජන ඉතාමත් කෙටි කාලයකින් ලබා ගන්න පුළුවන් වෙන දරුවෝ. ඉතින් ඉක්මන් කරන්න අපිත් එක්ක එකතු වෙන්න මෙන්න මේ කියන ටෙක්නිකල් ස්කිල්ස් ඩෙවලොප් කරගන්න අවස්ථාවක් විදිහට. ඉතින් සහන් ඉතින් විකුල දැන් අපිත් එක්ස්පීරියන්ස් කරපු දෙයක් අපි කිව්වොත් එහෙම දැන් අපි A level වෙනකන් ඉගෙනගෙන අපි සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඉගෙනගෙන ඊට පස්සේ අපි යුනිවර්සිටි එකට ගියාට පස්සේ අත්‍තරම කිව්වොත් පළවෙනි සෙමෙස්ටර් එකේ ඉඳන් අපිට ප්‍රොජෙක්ට්ස් කරන්න වෙනවා. ඒවා ප්‍රෝග්‍රෑමින් ඒවා වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික දේවල් වෙන්න පුළුවන්. අර ප්‍රොබ්ලම් සෝල්විං කියන දේ
ඩිවයිසස් හදන්න මොනවාම හරි සොලියුෂන්ස් කියන අපිට ප්‍රොජෙක්ට්ස් හම් වෙනවා ඒ දේවල් කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දේවල් කරන්නේ දේවල් වලට උවමනාම ටෙක්නිකල් ස්කිල්ස් ටික ඔයාලා ගාව නැති වුණොත් ඒ මොහොත වෙනකොට ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝම තමයි ලොකුම අමාරුවට වැටෙන්නේ නේද සර්? අනිවාර්යයෙන්. එතකොට ඔයගොල්ලෝ දැන් කල්පනා කරලා බලන්න ඒ කියන ස්කිල්ස් දැන් ඉඳලා කියන ඔයගොල්ලෝ මේ තියෙන ෆ්‍රී ටයිම් එකේ දැන් ඩෙවලොප් කරන්න යනවද? නැත්නම් අන්තිම මොහොතේ රෂ් එකේ ස්කිල්ස් බාගෙට ගන්නවද කියලා? අනිවාර්යයෙන්. දැන් අර ඕගොල්ලෝ හීන දකින්නවනේ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. මම ඉංජිනේර් කෙනෙක් වෙනවා. එහෙම හීන දකින්නවනේ. හීන දකින්න ඕගොල්ලන්ගේ ඒ අදාළ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න ගමන්. ඕගොල්ලෝ ඉංජිනේර් කෙනෙක් එහෙම නැත්නම් ඕනෙම ටෙක් ලීඩර් කෙනෙක් වෙන්න හීන දකින්නවා නම් ඕගොල්ලෝ පොඩි ගානේ ඉඳන් ඕගොල්ලන්ගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න ඕනේ. මොකද කිසිම දෙයක් අපිට නිකන් හම්බෙන්නේ නැහැ. හැම දෙයකම මහන්සි වෙන්න ඕනේ. ඕගොල්ලන්ට පැෂන් එක තියෙනවා නම් පැෂන් එක නොතිබුණත් ඕගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැත්නම් මේ දේවල් වල ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ කෝසස් එක ජොයින් වෙන්න මොකද ඕගොල්ලන්ට හොඳ ස්ටාර්ට් එකක් එතනින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි මේ දැන් කරන ෆවුන්ඩේෂන් කෝස් එක ගත්තොත් සාධන රයිසරස් ටෙම්ලම් පවර්ඩ් බයි සාධන අපි කරන ෆන්ඩමෙන්ටල් කෝස් එක ගත්තොත් අපිට දකින්න පුළුවන් grade 6 to 10 අය කාර්යකාර මේ ප්‍රෝග්‍රෑමින් 3D ඩිසයිනින් 3D printing එතකොට robotics electronics එක වැඩ කරනවා මේ chips එක මේ electronics එක වැඩ කරනවා. ඉතින් දැන් මේගොල්ලෝ ඒ වයසේදීම ඒවට එක්ස්පෝෂර් එක ගන්නවා. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තුරු ඒගොල්ලෝ නව නිපැයුම් පැත්තට ඉනෝවේෂන්ස් පැත්තට යොමු කරන එක තමයි රොබොටික්ස් පැත්තට යොමු කරන එක තමයි අපි රයිසලා ස්ටෙම් තුලින් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ දැම්ම පටන් ගන්න තියෙනවා. ඒගොල්ලෝ අර කියමු අපිට ඕන වෙන හෙඩ් ස්ටාර්ට් එක දැම්ම අරන් තියෙනවා. ඉතින් ඕගොල්ලෝගේ වාර තමයි දැන් අපි උදා කරලා දෙන්නේ යන්නේ. ඔයගොල්ලෝ පැෂන් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ කැමති නම් අනාගතේ ටෙක් ලීඩර් කෙනෙක් වෙන්න මේ සයිඩ් එක ඉස්සරහට යන්න රොබොටික්ස් AI කියන සයිඩ් වල ඉස්සරහට ඒක එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ආස නම් මේක තමයි හොඳම පියවර. ඉතින් දැන් තමයි අපි මේ ඩිස්කෂන් එකේ හොඳම තැනකට තමයි ඇවිල්ලා. දැන් ඕලෙවල් කරපු ළමයිගේ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කාලේට ඒගොල්ලෝ මොන ස්ට්‍රීම් එකකින්ද ඒලෙවල් කරන්නේ. ස්ට්‍රීම් එක තෝරගත්තත් ඊළඟ ප්‍රශ්නේ තමයි මම කාදාවටද ඉගෙන ගන්න යන්නේ. මොන ටියුෂන් එකද මට ගැලපෙන්නේ කියලා. ඉතින් අන්න ඔකට උත්තරයක් අරගෙන තමයි අපි තුන් දෙනා දැන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තමයි යන්නේ. ඉතින් දැන් අපි තුන් දෙනාම ඇවිල්ලා ඔයගොල්ලෝ දැන්ටවත් දන්නවා අපි ඉංජිනේරින් අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා. ඉතින් අපි මොරටුව විශ්වවිද්‍යාලයට ගියේ කොළඹ දිස්ත්‍රික්කයේමයි අපි A level කරේ. ඒ සාමාන්‍ය තුනක් කරලා. ඉතින් මේ A level ගමන කියන්නේ අත්‍තරම ලේසි ගමනක් නෙවෙයිනේ. අපි ටියුෂන් ගියාටවත් බෑ. අපි වැඩ කරන්න ඕනේ දේවල් වලට ලොකු මහන්සියක් වෙලා තමයි අද මේ තැන ඉන්නේ. ඉතින් ඔය කියන ගමනට අපිට බෙහෙවින් උපකාර කරපු කෙනෙක් තමයි චන්දික සර් කියන්නේ. දැන් මම මගේ පෞද්ගලිකව ගත්තොත් එහෙම මම ඇවිල්ලා පළවෙනි දවසේ ඉඳන් චන්දික සර්ගේ කිසිම පන්තියක් මග හරව ගන්නේ නැතුව පළවෙනි දවසේ ඉඳන් ක්ලාස් ගිය ළමෙක්. ඉතින් මට ආයෙ වෙන පන්තිවල උදව්වක්වත් උවමනාවනේ නැහැ. චන්දික සර් මුලින් ඉඳන් පේපර් එකකට කොහොමද ෆේස් කරන්නේ, පේපර් එකට ඕනේ මොනවද, ඒ හැම දෙයක්ම අපිට අකුරෙන් අකුරට කිසිම ප්‍රශ්නයක් නැතුව අර පේපර් එකක්ම ફોකස් කරලා ඒ ඉගෙනීමේ ක්‍රියාවලිය කරා. ඉතින් ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ අර ඒ කාලේ අපි පේපර්ස් අන්තිම වෙනකොට PO ඇප්ලයි දෙකෙන්ම නිකන් පේපර් 80ක් විතර කරලත් ඉවරයි. මං හිතන්නේ මේ කොහෙවත් ගුරුවරයෙක්ගෙන් ඒ වගේ අවස්ථාවක් දරුවෙක්ට හම්බ වෙනවා කියලා. නේද? ඉතින් එහෙම අපිත් එක්ක ඉතාම සුවදශීලී. එයාගේ එක්කගේ අපිත් එක්ක කමියුනිකේට් කරනවා. ඔව් දැන් මම ගත්තොත් මොසරා පළවෙනි දවසේ නම් ආපු කෙනෙක්. හැබැයි මම පොඩ්ඩක් වෙන ක්ලාස් වලට ගිහිල්ලා පොඩ්ඩක් වැඩේ වරද්දගෙන තමයි සර් ගාවට එන්නේ. ඒත් මගේ සිටුේෂන් එක තේරුම් ගන්න සර්ට මම තව ඉස්කෝලේ අමතර වැඩ කරා. ඉතින් ඒවත් එක්ක ආපු චැලෙන්ජස් වලට එම් සර්ගේ සොලියුෂන්ස් දීලා මාත් එක්ක යාළුවෙක් වගේ තමයි මම අන්තිම ෆයිනල් ටාගට් එක ගෙනලා වැඩ කරේ. අනිත් දේ තමයි අපි දැන් සාන් ගත්තොත් බයෝමෙඩිකල් ඉන්ජිනියරින්. ඉමසරා ගත්තොත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්. මම ගත්තොත් ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන්ස් ඉන්ජිනියරින්. ඉතින් මොරටුවේ ගත්තත් උඩම තුනක තියෙන රෑන්ක් තුනක තියෙන ඉන්ජිනියරින් ෆීල්ඩ්ස් තුනක්. ඉතින් ඒවට යන තැන කරලා අපි හොඳට මෙන්ටර් කරපු කෙනෙක් තමයි මේ චන්දික සර් කියන්නේ. අනිවාර්යෙන් අර මතක් කරන්න ඕනේ දැන් අපි A level කරලා අවුරුදු 3-4ක් වෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් ගුරුවරයෙක් එක්ක අර සම්බන්ධකම් තියෙනවා හරි අඩුයි. ඒ වුණාට තවමත් අපේ හැම දෙයකටම උපකාර කරන ගුරුවරයෙක් තමයි චන්දික සර් කියන්නේ. ඒක නිසාම තමයි මේ O level ළමයි A level ළමයි ඒ හැම දෙනෙක් ගැන හිතන ගුරුවරයෙක් නිසාම තමයි ඕගොල්ලෝ දෙන්නෙම අපිට මේ අවස්ථාව ලබා දුන්නේ ඕගොල්ලන්ට මේ පණිවිඩය
එකට අරගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ A level වලට කම්බයින් මැත්ස් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ඕගොල්ලන්ගේ කාලය තවත් විනාශ කරගන්න එපා. මේ වගේ ගුරුවරයෙක් එක්ක වෙන්න. මොකද ඕගොල්ලන්ගේ A level කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයේ turning point එක. ඒක හරි කෙනෙක් එක්ක එකතු වෙලා කරගන්න උත්සාහයක් දරන්න. ඉතින් ඒ මතක් කිරීමත් ඒ එක්ක වගේම ඒකත් එක්කම ඒ normal education syllabus එකේ මේ maths concept එක ඒකේ වටිනාකමයි මේ hands on skills වල දෙකේම වටිනාකම දන්න හින්දා තමයි සර් ඔයගොල්ලෝ මේ course එක අපිට ගෙනියන්න කියලා අනිවාර්යයෙන් උගන්නන දේවල් ඇප්ලයි කරන්න. ඒක අපේ ඇත්ත ජීවිතයේදී අපි පාවිච්චි කරන්න ඕනද කියලා තමයි. ඒ කියන්නේ දැන් මට උනත් මතකයි අපේ ක්ලාස් වල තුනත් අපිව සෑහෙන ඉන්ස්පයර් කරනවානේ සර්. ඔය ප්‍රොජෙක්ට්ස් ගැන කියනවා. අර ඉන්ජිනියර් කෙනෙක් ඉස්සරහට කොහොමද වැඩ කරන්නේ කියන දේ අපේ ඔළුවට ඒ කාලේ තමයි දාන ගුරුවරයෙක් මේ චන්දික සර් කියන්නේ. ඇත්තටම අපිත් අද මෙතන ඉන්න අර ලොකු ඉන්ස්පිරේෂන් එකක් වුණ කෙනෙක් තමයි චන්දික සර් කියන්නේ. ඉතින් අර උගන්නන දේවල් වල ඉඳන් පටන්ම හැම දෙයකටම උපකාර කරන සර් කෙනෙක් චන්දික සර්. ඉතින් ඕගොල්ලන්ගේ කම්බයින් මැත්ස් ඒ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි සර් අන්තිම වෙනකොට ඕගොල්ලන්ට සබ්ජෙක්ට්ස් තුනටම උදව් කරන ගුරුවරයෙක් වෙනවා. ඉතින් මේ A level කියන දේ ගොඩ දාගන්න ඕන නම් ඕගොල්ලෝ එකතු වෙන්න ඕනේ සර් කෙනෙක් තමයි චන්දික සර් කියන්නේ. ඔයගොල්ලන්ට සිලබස් එකේ එහා දෙයක් හිතන්න ඕන, සිලබස් එකේ එහා දෙයක් දකින්න ඕන. මේක තමයි හොඳ. අනිවාර්යයෙන්. ඉතින් අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා. ඔයගොල්ලන්ගේ ටෙක්නිකල් ස්කිල්ස් ඩෙවලොප් කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි ඔයගොල්ලෝ කොහොමද A level වලට හොඳ ගුරුවරයෙක් තෝරගන්නේ? ඒ හැමදේම ගැන කතා කරා. ඉතින් ඉක්මනටම හමු වෙමු නේද? රිවිකුල හොඳ වැඩක් එක්ක අපි. ඔව් සර් I think ලෝකෙ හයියෙන් යද්දී අපි හිමින් යන්නේ නැතුව මේ AI robotics වගේ ලෝකෙ දැන් ස්ටඩි කරන concepts මේ හොඳට ඉගෙන ගන්න ඒ බේසික්ස් වලින් ඉඳන් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපිත් එක්ක එකතු වෙලා ලෝකයන් ඒකත් එක්ක ඕගොල්ලෝ කියන්න කියලා අපි ආරාධනා කරනවා. අනිවාර්යයෙන්ම ඉතින් සහ ඉතින් AI වල වහලෙක් වෙන්නේ නැතුව මේ දේවල් හරියටම ඉගෙනගෙන ඔයාගේ ජීවිතය, ඔයාගේ අනාගතය හරියටම නිර්මාණය කරගන්න අවශ්‍ය නම් එන්න රයිස්ලා එකතු වෙන්න. අනිවාර්යයෙන්ම ඉතින් නැවතත් මතක් කරන්න ඕගොල්ලන්ට අපේ courses එක එකතු වෙන්න ඕන නම් අපේ පහළ description එකේ තියෙනවා WhatsApp links join වෙන්න පුළුවන් ඔයගලන්ට courses දෙකක් එක්කම. ඉතින් ඉක්මනටම හමු වෙමු අපි Risera STEM තුනේ. ඉතින් අපි Risera Innovations